මම දැකපු තව දෙයක් තමයි මානෙල් ඔයා පොලිසියත් එක්ක තියෙන සම්බන්ධතාවය. ඒක ඔයා පොඩි කාලයක් තිස්සේ ඒක දැන් ගොඩනගලා තියෙනවා නේද අපි? ඒ ගැන පොඩ්ඩක් කතා කරන්න. දැන් පොලිසියත් එක්ක තියෙන සම්බන්ධතාවයේ ඇත්තටම වැදගත් මේ කාන්තාවෝ මුලින්ම යන්නේ පොලිසියට යන්න ඕනේ. කාන්තාව හෝ කවුරු හරි සිද්ධියකදී පොලිසියට තමයි යන්න ඕනේ. හැබැයි ගොඩක් වෙලාවට පොලිසියට නොයා අපි ළඟටත් එනවා. මොකද මේ ඒ පොලිසියට යන්න ඕනම කෙනෙක් දෙසරයක් හිතනවා, මයි දෙසරයක් තුන්සරයක් හිතනවා මේ මං කොහොමද පොලිසියට යන්නේ කියන එක. ඒක මේ අපේ පොලිසියේ ඇතුලේ මේ වගේ වින්දිතීන්ට සලකන විදිහ පිළිබඳ ප්‍රශ්නයක්. ඒක මං හිතන්නේ මේ අපි වැඩ කරන පොලිසිය විතරක් නෙවෙයි ලංකාවේම පොලිසිය වල තියෙනවා. ඒක පොලිසියේ ඉන්න අයත් පිළිගන්නවා. ඒ නිසා මම බය නැතුව කියන්නේ. ඒක ඒ නිසා මේ පොලිසියත් එක්ක තියෙන සම්බන්ධය අපිට ගොඩක් වැදගත් වෙනවා මේ වගේ වින්දිතයින්ට සහන සලසන්න. ඒගොල්ලන්ට බය නැතුව ගිහිල්ලා කතා කරන්න පුළුවන් පරිසරයක් හදන්න. මොකද අපි කාන්තාහා ළමා මේ කාර්යාංශයේ එක්ක ඊට පස්සේ ඒ ස්ථානාධිපතිතුමත් එක්ක තියෙන සම්බන්ධතාවය අනුව අපි කතා කරනවා ගොඩක් දේවල් ගිහිල්ලා මේ වගේ එහෙම කියලා. හැබැයි ඒගොල්ලෝ සංවේදී වෙනවා. එතකොට මේ වගේ සිද්ධිවල රහස්‍යභාවය ආරක්ෂා කරන එක ගැන ඒගොල්ලන්ට කතා කරන විදිහ, ඒගොල්ලන්ගෙන් තොරතුරු ගන්න විදිහ, ඒවා ගැන මේ ලොකු මේ සංවේදීකමක් ඇති වෙනවා. ඒගොල්ලෝ අර කියන්නේ අපි සහ කම්පැනි කෙනෙක් කාටවත් උගන්වන්න බෑ තමයි, දෙන්න බෑ තමයි. හැබැයි මන්නගෙන දෙන්න පුළුවන් කියලා. ඔයා දෙන්නේ. නමුත් ඒගොල්ලෝ යම් තරමකට ඒකට සංවේදී වෙනවා.